අයිබෝන් කියලා පිළිගන්න හැමදෙනාම. ඉතින් විකුණන්න තියෙන තවත් ත්‍රිවිල් කීපයක ඉස්සර තමයි ගෙනාවේ. ඉතින් මුලින්ම තියෙන මේ TVS King ත්‍රිවිල් එක. ඉතින් මේක ඇවිල්ලා චූන් පාන් ත්‍රිවිල් එකක්. ඉතින් මේකේ නම්බර් එක නම් AAV. ඉතින් ඔයාලට පේනවා ඇති. මේ ත්‍රිවිල් එක ලියාපදිංචි අවුරුද්ද නම් 2015. ඉතින් මේක ඇවිල්ලා සෙකන්ඩ් ඕනර් ත්‍රිවිල් එකක්. ඉතින් අයිතිකරුණන් අපිට කිව්වේ මේනකොට මේ ත්‍රිවිල් එක 33000ක් වගේ දුවලා තියෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඔයාලට මේ ත්‍රිවිල් එක දැන් අතට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ දිරුම් මොකුත් නැහැ කියලා තමයි අපිට අයිතිකරුන් සඳහන් කරේ. ඉතින් මේ ත්‍රිවිල් එක මිල නම් අපිට කිව්වේ 6,90,000ක් කියලා තමයි කිව්වේ. ඉතින් මේකට 4.80ක් වගේ ලීසින් ගන්න පුළුවන් කියලා අපිට අයිතිකරුන් සඳහන් කරා. ඉතින් මේක ඇවිල්ලා බජට් ත්‍රිවිල් එකක් ට්‍රිපල් A නම්බර එක. ඉතින් මේක නම් ලියාපදිංචි අවුරුද්ද 2012. මේකත් ඇවිල්ලා සෙකන්ඩ් ඕනර් ත්‍රිවිල් එකක්. ඉතින් මේක නම් 49000ක් වගේ දුවලා තියෙනවා. ඉතින් මේ ත්‍රිවිල් එකේ නම් මිල අපිට කිව්වේ 9,50,000ක් කියලා තමයි කිව්වේ. ඉතින් මේ ත්‍රිවිල් එකටත් 8,30,000ක් වගේ වෙනකන් ලීසින් පවසම ගන්න හැකියාව තියෙනවා කියලා අපිට අයිතිකරු සඳහන් කරා. ඉතින් ඔයගලන්ට දැන් අතට බලා ගන්න පුළුවන් මේ ත්‍රිවිල් එකෙත්. ඉතින් ඊට පස්සේ තියෙන්නේ QY ත්‍රිවිල් එක. ඉතින් මේක ඩීසල් ත්‍රිවිල් එකක්. ඉතින් මේකත් චූන් පාන් වලට හදපු ත්‍රිවිල් එකක්. ඉතින් මේ ත්‍රිවිල් එක ලියාපදිංචි අවුරුද්ද නම් 2010. ඉතින් මේකත් ඇවිල්ලා සෙකන්ඩ් ඕනර් ත්‍රිවිල් එකක්. ඉතින් මේ ත්‍රිවිල් එකත් 33000ක් වගේ දුවලා තියෙනවා කියලා තමයි අපිට අයිතිකරු කිව්වේ. ඉතින් මේ ත්‍රිවිල් එකේ මිල නම් අපිට කිව්වේ 6,90,000ක් කියලා තමයි කිව්වේ. ඉතින් මේකටත් ලක්ෂ 6ක් වගේ ලීසින් ගන්න පුළුවන් කියලා අපිට අයිතිකරු සටහන් කරා. ඉතින් මේකෙත් ඇතුළ ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ මිලව සාකච්ඡා කරගන්න හැකියාව තියෙනවා කියලා අපිට අයිතිකරු සටහන් කරා. ඉතින් දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ඩීසල් ටීවීල් එකේ ඇතුළ. ඉතින් මේකේ හොඳ ඉඩක් තියෙනවා. ඉතින් ඒ වගේම මේකට ඇතුළේ ලයිටින් සෙට් එකකුත් හයි කරලා තියෙන්නේ. ඉතින් ඒකත් දැන් ඔයාලට දාලා පෙන්නන්නම්. ඔයාලන්ට පේනවා ඇති. ඉතින් මේ ටීවීල් එකේ විස්තර එක තමයි මේක. ඉතින් ඊට පස්සේ ගත්තොත් එහෙම එහා පැත්තේ තියෙන ABA නිල් පාට TV ත්‍රිවිල් එක. ඉතින් දැන් මම ඒකත් ඔයාලන්ට පෙන්නන්නම්. ඉතින් ඒකත් ඇවිල්ලා චූන් පාන් වලට හදපු ත්‍රිවිල් එකක්. මේ එහා පැත්තෙන් තියෙන ත්‍රිවිල් එක. ඉතින් මේක නම් ෆස්ට් ඕනර් ත්‍රිවිල් එකක්. මේක 2015 ලියාපදිංචි අවුරුද්ද. ඉතින් මේක නම් 35000ක් වගේ දුවලා තියෙනවා කියලා තමයි අපිට කිව්වේ. ඉතින් මේකේ මිල නම් 6,90,000යි. ඉතින් මේකටත් 4,80,000ක් වගේ ලීසින් ගන්න පුළුවන් කියලා අපිට අයිතිකරු සටහන් කරා. ඉතින් මේකෙත් ඇතුළ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේකෙත් කන්ඩිෂන් එක හොඳට තියෙනවා. ඉතින් ඊට පස්සේ ගත්තොත් මේ එහා පැත්තෙන් තියෙන GS නම්බර් තියෙන කොළපාට ත්‍රිවිල් එක. ඉතින් මේක 2 ස්ට්‍රෝක් ත්‍රිවිල් එකක්. මෙහා පැත්තෙන් තියෙන එක. ඉතින් මේක සෙකන්ඩ් ඕනර් ත්‍රිවිල් එකක්. මේක ලියාපදිංචි අවුරුද්ද නම් 2002. ඉතින් මේ ත්‍රිවිල් එක 81000ක් වගේ දුවලා තියෙනවා කියලා තමයි අපිට අයිතිකරු කිව්වේ. ඉතින් මේකේ මිල නම් කිව්වේ 5,20,000ක් කියලා තමයි කිව්වේ. ඉතින් මේකටත් ලක්ෂ 4ක් වගේ ලීසින් ගන්න පුළුවන් කියලා අපිට අයිතිකරු සඳහන් කරා. ඉතින් මේකේ ඇතුළත තමයි මේ තියෙන්නේ. මේ සීට් එක හොඳටම කොෂන් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ගත්තොත් අන්තිමට තියෙන මේ QN නම්බර් තියෙන කොළපාට ත්‍රිවිල් එක. ඉතින් මේකත් ඇවිල්ලා සෙකන්ඩ් ඕනර් ත්‍රිවිල් එකක්. මේක ලියාපදිංචි අවුරුද්ද නම් 2007. ඉතින් මේක නම් ලක්ෂයක් වගේ දුවලා තියෙනවා කියලා තමයි අපිට අයිතිකරු කිව්වේ. ඉතින් මේකේ මිල නම් 6,80,000යි. ඉතින් මේකටත් 5,75,000ක් වගේ වෙනකන් ලීසින් ගන්න පුළුවන් කියලා අපිට අයිතිකරු සඳහන් කරා. ඉතින් මේ ත්‍රිවිල් ඔක්කොගෙම සඳහන් කළ මිලට වඩා මේ මිල සාකච්ඡා කරගන්න හැකියාව තියෙනවා කියලා අපිට අයිතිකරු සඳහන් කරා. ඉතින් ඇවිල්ලා බලලා ඕගොල්ලන්ට ගණන් කතා කරන්න පුළුවන්. ඉතින් මේ ත්‍රිවිල් හැම එකටම ලීසින් පවසම් සපයා දෙනවා. ඉතින් මේ වගේ ඔක්කොම ඔරිජිනල් ડોකියුමන්ට්ස් තියෙන්නේ. ඉතින් ඔරිජිනල් බුක් එක තියෙනවා. මේ වගේ ට්‍රාන්ස්ෆර් පේපර්ස් තියෙනවා නම් ඒ ඔක්කොම සයින් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ලයිසන්ස් සහ ඉන්ෂුරන්ස් ඔක්කොම අප්ඩේට් කරලා තියෙන කියලා අපිට අයිතිකරු සඳහන් කරා. ඉතින් ඔයගොල්ලන්ට දැන් ඉස්සර බලා ගන්න පුළුවන් මේ ත්‍රිවිල් වල. ඉතින් මේ GS ත්‍රිවිල් එකේ පිටිපස්ස තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ටයර් කන්ඩිෂන් හොඳටම තියෙනවා. ඉතින් උනට පේනවා ඇති. ඉතින් සමහරක් ත්‍රිවිල් වල සාමාන්‍ය 50 වගේ ටයර්ස් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ ත්‍රිවිල් එකේ නම් ටයර්ස් ටික හොඳටම තියෙනවා. ඉතින් ඊට පස්සේ ගත්තොත් එහෙම මේ චූන් පාන් ත්‍රිවිල් එකෙත් මේකේ ටයර් කන්ඩිෂන් එක සාමාන්‍ය හොඳ මට්ටමක තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් කියන්න ඕනේ ඉතින් මේ වගේ 100%ක්ම මේවා සම්පූර්ණ ත්‍රිවිල් නෙමෙයි. ඉතින් මේවා මොකද පාවිච්චි කරපේ වෙනදා මේ ත්‍රිවිල් වල සුළු සුළු අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඒවා පොඩ්ඩක් ඔයගලන්ට ගණන් කතා බහ කරගන්න පුළුවන්. මෙතනට ආවනම්. ඉතින් මේ ත්‍රිවිල් එක තමයි මේ තියෙන්නේ ඩීසල් ත්‍රිවිල් එක. ඉතින් මේකත් බලා ගන්න පුළුවන් ඔයගලන්ට ටයර් කන්ඩිෂන් එක. ඉතින් මේ ත්‍රිවිල් ටික තියෙන නම් ඔක්කොම බණ්ඩාර වල තමයි තියෙන්නේ. ඉතින් බණ්ඩාර ටවුන් එකට ඇවිල්ලා පෝනකල් පාරේ කිලෝමීටරයක් වගේ ආවනම් ඔයගලන්ට මේ ත්‍රිවිල් ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් මේ ත්‍රිවිල් වල වැඩි විස්තර අවශ්‍ය නම් මම අයිතිකරු හොට්ලයින් නම්බර් එක දාන්නම්. ඉතින් මේ නම්බර්ස් වලට කතා කරලා මේ ත්‍රිවිල් වල වැඩි විස්තර ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් නම්බර් එක නම් 077යි 99යි 86යි 175 077යි 99යි 86යි 175.
ඉතින් ඒ වගේම තව නම්බර් එකක් දීලා තියෙනවා 076යි 783යි 999 076යි 783යි 999. ඉතින් මේ නම්බර්ස් වලට කතා කරලා ඔයගොල්ලන්ට වැඩි විස්තර ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මෙතන අමතර ස්පෙයා පාර්ට්ස් තියෙනවා 3 wheel වල. ඉතින් ඔයගොල්ලන්ට අමතර ස්පෙයා පාර්ට්ස් ගන්නවා නම් මෙතනින් ඒවත් ගන්න හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙතන ඩැක් ටයර්ස් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒකත් රුපියල් 1000කට වගේ මේ ඩැක් ටයර් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ 3 wheel වලට එන අමතර අංගෝපාංගත් ඔයගොල්ලන්ට මෙතනින් ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔවිස්තර ටික තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ විකුණන්න තියෙන වාහන Prime Motors YouTube channel එක කරා නොමිලේ ඔයගොල්ලන්ට දැන්වීම පළ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ වාහනේ ෆොටෝස් හරි වීඩියෝස් හරි තියෙනවා නම් අපේ WhatsApp අංකයට යවන්න. ඉතින් නම්බර් එක නම් 073 866 320. ඉතින් මේ නම්බරේට ඔයගොල්ලන්ට විසිට ටික වන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ වෙනකොට වාහනේ ෆොටෝස් ටිකයි යෝගෙන් වාහනේ ලියාපදිංචි අවුරුද්ද වාහනේ ධාවනය කරලා තිබෙන දුර ඒ කියන්නේ මයිලේජ් එක අයිතිකරුවන් ගණන කීයද වාහනේ මිල වාහනේ තියෙන ප්‍රදේශය සහ දුරකථන අංකය. ඉතින් මේ විස්තර ටික ඔයගොල්ලන්ට එවනම් Prime Motors YouTube channel එක හරහා නොමිලේ දැන්වීම පළ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මම දැන් කියපු WhatsApp නම්බර් එකට ඒ කියන්නේ 073 866 320 නම්බර් එකට ගොඩක් කට්ටිය කෝල් කරනවා මේ වාහන දැන්වීම පළ කරගන්න. ඉතින් දවසට කෝල් 100ක් වගේ එනවා. ඉතින් හැම එකටම මට ආන්සර් කරන්න බෑ. ඉතින් හින්දා කාරුණික හැමෝගෙම ඉල්ලනවා කෝල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඉතින් අවශ්‍ය වාහනේ විස්තර ටික මට WhatsApp කරන්න හරි. ඉතින් ඒක බලලා මම ඔයගලන්ට ඇඩ් එක දාලා දෙනවා. ඉතින් ඒකින්ද කෝල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලන්ට කරන්න තියෙන්නේ ඔයගලන්ගේ වාහනේ ෆොටෝස් ටික විස්තර ටිකයි මට WhatsApp නම්බර් එකට එවන්න විතරයි. ඉතින් හිතනවා 3 wheel එක අලුතෙන් ගන්න ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේ මතක ඇතුව Prime Motors YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට notification එකක් එනවා. එහෙනම් නැවත තවත් අලුත් මේ වගේ වීඩියෝ එකේ හමු වෙනකන් ඔයගලන්ට